සතුටු හෝමෝන කියන්නේ මොනවටද? අපේ මනස සහ ශරීරය සතුටින් විවේකීව සහ උනන්දු වීමෙන් පිරෙන්න හේතු වන රසායනික ද්‍රව්‍ය නියුරෝට්‍රාන්ස්මීටර්ස් සහ හෝමෝන ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් කියන්නේ. අපේ මනෝභාවය බලවේග සහ සෞඛ්‍යට මහත්සේ උදව් කරන මෙන්න මේවා ප්‍රධාන සතුට හෝමෝන 4කින් යුක්තයි. 1. ඩොපමීන්. ඩොපමීන් කියන්නේ සාර්ථකත්වයේ හෝමෝනය කියලා හැඳින්වෙනවා. අපේ ඉලක්කයක් හෝ වැඩක් සාර්ථක කරගන්නකොට මේවා වැඩි වෙලා අපිට සතුටක් දැනෙන්න හේතුපාදක වෙනවා. 2. සෙරොටොනින්. සෙරොටොනින් කියන්නේ අපේ මනෝභාවය නින්ද පාලනය කරන්නේ මෙන්න මේ හෝමෝනයෙන්. පූර්ණත්වය සහ සාමකාමී භවය හැඟීමක් මෙන්න මේ හෝමෝනය බගින් අපිට ලබා දෙනවා. සූර්යාරෝග්‍ය ව්‍යායාම මෙන්න මේ හෝමෝනය වැඩි කරන්න හේතු වෙනවා. 3. ඔක්සිටොසින්. ඔක්සිටොසින් කියන්නේ ආදරයේ හෝමෝනය කියලා අපිට හඳුන්වනවා. මිතුරන් සහ ඔබේ ආදරණීයන් සමග සම්බන්ධ වෙනකොට මෙන්න මේ හෝමෝනය නිපද වෙනවා. අනිත් එක තමයි එන්ඩෝෆින්ස් කියන්නේ. මෙන්න මේ එන්ඩෝෆින් කියන්නේ ස්වභාවික වේදනානාශකයක් ලෙස අපේ ශරීරයේ ක්‍රියා කරනවා. මෙන්න මේ ස්වභාවික වේදනානාශකයක් ලෙස ක්‍රියා කරන මෙන්න මේ හෝමෝනය විහිළු කරනකොට, නර්තනය කරනකොට, ව්‍යායාම කරද්දි වැඩි වෙලා අපිට සතුටක් දැනෙන්න හේතු වෙනවා. ඉතින් මේවා වැඩි කරගන්නේ කොහොමද? මේ ගොඩාක් අවශ්‍යයිනේ. වැඩි කරගන්නේ කොහොමද? අපි දිනපතා ව්‍යායාම කරන්න ඕනේ. සතුටින් ඉන්න ඕනේ. හොඳ මානව සම්බන්ධතා පවත්වාගෙන යන්න ඕනේ. මැන්ඩලා ආට්වනිදේ පාට කරයිමෙන් අපිට මේවා වැඩි කරගන්න පුළුවන්. තව මල් පැල හිටවීමෙන් මල් පැන හිටවෙන ඒවෙන් දැන් ඵල ලබනකොට අපිට සතුටක් එනවනේ. අන්න ඒ වයින්ොත් මෙන්න මේ හෝමෝන වැඩි කරගන්න පුළුවන් කියලා කියනවා.